අදත් අපි අනාවරණ වැඩසටහන සමග ඔබ සමගත් එක්කහු වෙනවා. අද අපි උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ සාක්ෂාත් භාවය, සත්‍යතාවය අපි වටහා ගන්නේ කොහොමද? ඒ සඳහා අපි පදපේලි කීපයකට යන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි අහලා තිබෙනවා, අපි කියවලා තිබෙනවා දෙවනි තිමෝති 3:16 දේවානුභාවයෙන් දුන් දෙවියන් වහන්සේගේ මුළු ලියවිල්ල. ඒ කියන්නේ උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා ඒ පළවෙනි පොත් 39 උත්පත්ති සිට මලාකි පොත දක්වා මැවිල්ලේ සිට අපි විශ්වාස කරන ක්‍රිස්තු පූර්ව 4000 සිට මලාකි පොත ලියනකොට ක්‍රිස්තු පූර්ව 430 වුණා. ඒකට අපි කියනවා පරණ කිවිසුම කියලා. පොත් 39ක් තිබෙනවා. එතකොට යේසුස් වහන්සේ ලෝක පහළ වීමේ සිට තමයි සුභාරංචි පොත්වල ඉඳලා අලුත් කිවිසුම ලියලා තිබෙන්නේ. පොත් 27ක් තිබෙනවා එළිදරව් පොත දක්වා. ඒ හැම පොතක්ම මුළු ලියවිල්ලම දේමානුභාවයෙන් දුන්නා කියන්නේ ග්‍රීක වචනය තියෝනියුස්ටස් දයන් වහන්සේගේ හුස්ම හෙලා. එතකොට එය නිරවද්‍යව ලියා ගන්න, වරදක් රහිතව ලියා ගන්න සහ අපගේ සියලු ගුරුකම් ගැන, ඉගැන්වීම් ගැන, තරවටු කිරීම ගැන, ධර්මිෂ්ඨකමට හික්මවීම ගැන එය ප්‍රයෝජනවත් වන්නේය. එතකොට මුල් කර්තෘවරු ඔටෝග්‍රාෆ් එකක් ලිව්වා. ඒ කියන්නේ මුල් පිටපත. ඒක ඔවුන්ට ඇහුනේ දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන්, නිර්බද්ධ අනුභවය, වරදින්නේ නැති අනුභවය, without error. වරදින් තොරව අහගත්තා, වරදින් තොරව ලියාගත්තා. එතකොට මුල් පිටපත ලිව්වා. ඊළඟට අවශ්‍ය වුණා ඒ පිටපත කාලයාගේ ඇමෑමෙන් නාස්ති වෙලා යන්න ඉස්සෙල්ලා ඒක තවත් පිටපත් කරන එකට යොමු වෙන්න. එතකොට ඒ පිටපත් කරණය කෙරෙහි දිව්‍ය සංරක්ෂණයක් තිබුණා. ඒ කියන්නේ ඒක ට්‍රාන්ස්මිෂන්. ට්‍රාන්ස්මිෂන් කියන්නේ එක් පිටපතක් තවත් පිටපතකට යෑමේ පිටපත් කරණය. නැත්නම් සංක්‍රාන්තිය කියන්න පුළුවන් එක පිටපතකින් තවත් පිටපතකට යෑම. ඒකත් අර දිව්‍ය සංරක්ෂණයෙන්ම තමයි සිද්ධ වුණේ. මුද්‍රිත දේව වචනය අපිට ලැබෙනකන් 16 වෙනි ශතවර්ෂයේ. ඊට පස්සේ ඉතින් මේ මුද්‍රණය කරපු එක වෙනස් වෙන්නේ නැතුව තබා ගන්න පුළුවන්. එතකොට අපේ සිතිවිල්ල යනවා මුලින්ම ලියපු පොත උත්පත්ති පොත. ලිව්වේ කවුද? දැන් සාමාන්‍ය පිළිගැනීම බයිබලයේ පළවෙනි පොත් 5 ලිව්වේ මෝසෙස් තුමා කියලා. ඒ මොකද මෝසෙස් තුමාට ඒක ලියන්න සිද්ධ වුණේ ඒ ඊශ්‍රායල් ජනතාව මිස්රයේ හිරගතව සිටිය යම් කාලයක්. එතකොට ඒ වෙනකොට මිස්රයේ අය හොයාගත්ත පැපයිරස්. මිස්රයේ නයිල් නදිය ළඟ හැදුණු බටලී ජාතියකින් තමයි පැපයිරස් හොයාගත්තේ. ඊට ඉස්සෙල්ලා මේ ක්ලේ ටැබ්ලට්ස් වල මැටි පුවරු වල ලිව්වා. ඒවා අද දවසෙත් දකින්න තිබෙනවා. නමුත් අපි දන්නවා මැටි පුවරු වල ගොඩක් ලියන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේගේම සංරක්ෂණයෙන් සහ මඟ පෙන්වීමෙන් ඒගොල්ලෝ මිස්ර දේශයේ අවුරුදු 430 ඉඳලා ඒගොල්ලෝ පිටත් වුණ බව පේන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1485. ඒ පිටත් වෙනකොට ඒගොල්ලන්ට තාක්ෂණය තිබුණා දෙවියන් වහන්සේගේ වචනේ පිළිවෙලට ලියන්න. ඒ වගේම මෝසෙස් කියන ආත්මික නායකයාට දිව්‍ය හික්මීම තිබුණා දෙවියන් වහන්සේගේ හඬ නිරවද්‍යව අසා ගන්න. එතකොට විශ්වාස කරන්නේ එයා සිනායි කන්ද මුදුනේ දෙවරක් දින 40ක් निराහාරව සිටියා දෙවියන් වහන්සේ සමග. එතකොට අපි දන්නවා දේව වචනේ කියා තිබෙනවා දසපනත නම් දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන්ම ගල් පුවරු වල ලියලා දුන්නා කියලා උන්වහන්සේගේ ගිනිම ඇඟිල්ලෙන්. ඒ දෙවියන් වහන්සේගේ සෙසු වචනය ලෝකයේ මැවිල්ලේ සිටම වෙච්ච හැටි මෝසෙස් තුමා දිව්‍ය ශ්‍රවණයෙන් අසාගෙන දේවානුභාවයෙන් නිර්වද්‍යව පැපයිරස් පිටපත්වල ලිව්වා. ඒ පැපයිරස් පිටපත් යථා කාලයේදී නාස්ති වෙගෙන යනකොට තව පිටපත්වලට ලිව්වා. ක්‍රිස්තු පූර්ව 200 වෙනකොට පාච්මන් කියන ලියන ක්‍රමය ලැබුණා. පාච්මන් කියන ලියන ක්‍රමය ලැබෙන්නේ සත්වහම් ඉතා සිනිදුව තබා පාච්මන්ට් වල ලියන්න පුළුවන්. ඒ පාච්මන්ට් හදන්නේ සත්වහම් ඉතා සිනිදුවට තබා බොහෝ කල් තියාගන්න පුළුවන් වන ලෙස.
දැන් ඔබට සමහර විට මතක ඇති යේසුස් වහන්සේ නාසරෙත් සිනගෝගේ එතුමාගේ පළවෙනි දේශනාව කරනකොට ඒකේ තියෙනවා යෙසායා පොත පෙරලා කියලා. ඉතින් මේ පාච්මන්ට් කියන්නේ දිග රෝලක්. ඒ දිග රෝල ලීමිටි දෙක මෙහෙම ඔතලා මෙහෙම අකුලලා තමයි තිබෙන්නේ. එතකොට හෙබ්‍රෙව් භාෂාවෙන් ලියපුවා කියවන්නේ දකුණේ ඉඳලා වමට. අපි කියවන්නේ වමේ ඉඳලා දකුණටනේ. හෙබ්‍රෙව් භාෂාව කියවන්නේ දකුණේ ඉඳලා වමට. එතකොට මේක එතුමා අපේ ශ්වාංශයට යෙසායා පොත දුන්නා කියලා කියනවා. එතකොට උන්වහන්සේ නැගිටලා එතන පොඩි මොකක් හරි පෝඩියම් එකක් වගේ තියෙන්නේ නැති ඒක උඩ එක තියලා මෙහෙම දිගාරලා කියවගෙන ගියා. යෙසායා 61 තිබුණු උන්වහන්සේ ගැන වචනය ස්වාමින්ගේ ආත්මය මා කෙරෙහිය උන්වහන්සේ මා ආලේප කළසේක දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්න බිඳුණු සිතත්නම් සුව කරන්න මන්නාලද්දෝ නිදහස් කරන්න හිරකාරයන්ට මිදීම ගේන්න යනාදි වශයෙන් උන්වහන්සේ යෙසායා 61 තුන්වෙනි පදය කියවගෙන ගියා. කොහොමද කියුවේ? අර පාච්මන්ට් රෝල මෙහෙම අරගෙන මේ පැත්තෙන් අකුලනවා මේ පැත්තෙන් දිගාරිනවා. එහෙම තමයි පාච්මන්ට් රෝල වැඩ කරන්නේ. ඉතින් ඒ පාච්මන්ට් ලැබුණ හැටි. ඉතින් දැන් අද අපි මේකේ පැවැත්ම කොහොමද දන්නේ? ඇත්තෙන්ම මුල් පිටපතේ ඉඳලා අද දක්වා ආපු එක ඇත්ත කියලා. ඉතින් යථා කාලේ මේක ටිකක් ඔළුවෙන් පොඩ්ඩක් ඔළුවට ගන්න ඕන මේක ටිකක්. නමුත් මේක අපි දැන් මෙතන ඇතිනේ A level ශිෂ්‍යයෝ ඇති, උපාධිධාරීන් අහගෙන ඉන්නවා ඇති, සමහර වෙලාවට මේ වැඩසටහන අහගෙන ඉන්නවා ඇති. දැන් මානසික වචනේ ඇත්තද නැත්තද කියලා දැනගන්න කැමති අය. ඉතින් මම කියන්න කැමති අර දැන් ඔන්න සමහර පිටපත් ඇලෙක්සැන්ඩ්‍රියා නගරෙදි ලිව්වා. සමහර පිටපත් යෙරුසලමේදී ලිව්වා. සමහර පිටපත් තවත් තැනක ලිව්වා. ඒ එක තැන්වල පිටපත් අද දවස දක්වාම සුරක්ෂිතව තිබෙනවා. කෝඩෙක්ස් සයිනටිකස් කියන පරණම පිටපත ක්‍රිස්තු වර්ෂ 400දී ලියපු පිටපතක් සම්පූර්ණයෙන්ම අද දවස් දක්වාම තිබෙනවා. එතකොට ඒගොල්ලන්ට සංසන්දනය කරන්න පුළුවන් වුණා ක්‍රිස්තු වර්ෂ අපි කියමු ක්‍රිස්තු පූර්ව 200 ලියපු එකයි ක්‍රිස්තු වර්ෂ 400 ලියපු එක අතර වෙනසක් තිබුණාද? නැහැ. පුදුම සිද්ධියක් වුණා 1940 ගණන් වල මේ මලමුහුද ළඟ කොම්රන් කියන ගුහා වගේකින් හම්බුණා ඊටාම පරණ පිටපත්. යෙසායා පිටපතේ මෙතෙක් තිබුණු පරණම පිටපත ක්‍රිස්තු පූර්ව 200. යෙසායා ලිව්වේ ක්‍රිස්තු පූර්ව 700. ඉතින් ඒක බොහොම කිට්ටු පිටපතක්. ඒ පුරාණ අලුතෙන් හම්බුණු පුරාණ පිටපතයි දැනට තිබුණු අවශේෂ පිටපතේ සලකා බලනකොට කිසිම වෙනසක් තිබුණේ නැහැ. ඇත්තෙන්ම මට හිතෙනවා කියන්න අපලොසන් ආදයක් දෙමු. දෙවියන් වහන්සේ තම පොත බයිබලය හැම පරිච්ඡේදයක් නිර්වද්‍යව අප වෙත ගෙන ඒමට මේ දවස දක්වා කොපමණ දිව්‍ය සංරක්ෂණයකින් දේව වචනය රැකුණාද? දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අපිට සහතකයක් තිබෙනවා. මෝසෙස්ට දෙවියන් වහන්සේ කිව්ව ලෙස මෝසෙස් ලිව්වා. ඒ ලියපු ලෙස අපිට ලැබුණා. ඒ පළවෙනි පොත් 5. ඊට පස්සේ ඒ කාලේ හිටපු ප්‍රොෆෙටවරු ඔවුන්ට ලැබුණු දෙවියන් වහන්සේගේ වචනය එලෙසම නිර්වද්‍යව ලියා තැබුවා. ඉතින් අපි දැන් ඒ වචනය ගැන සාක්ෂාත් භාවයේ ඇත්ත වචනේ රැකුණු හැටි දේ වචනේ මේ දක්වා අපිට ලැබුණු හැටි දැන් අපි කියවන්න යනවා. වචනය තුලින්ම උත්පත්ති පොතේ කතාව තුලම තිබෙන සහ වෙන වෙන තැන්වල ඒ වෘත්තාන්තය බයිබලයේ ඉතිහාසය තුලම තිබෙන වෙරසිටි කියන්නේ සාක්ෂාත් භාවය, සත්‍යතාවය, internal evidence gives proof. ඒ කියන්නේ අභ්‍යන්තර සාක්ෂියම සාක්ෂි දරනවා ඒකේ සත්‍යතාවය ගැන. ඒක ඊටාම බලවත් සාක්ෂියක්. තව එකක් මම කියන්න ඕන. Harvard University එකේ පළවෙනි professor of law Simon Greenleaf. එයා මතෙව් මාක් ලූක් සුභාරංචි තුන සංසන්දනය කරලා law of evidence, professor of law of evidence. මහාචාර්යවරයා Harvard University එකේ. එයා ඒ පොත් තුන සංසන්දනය කරලා ලිව්වා පොතක් ඒ law of evidence අනුව
කොපමණ ඇත්තද මේ තුන් දෙනාගේ සාක්ෂිය යේසුස් වහන්සේගේ ජීවිතය ගැන. උසාවියක වුණත් ඉදිරිපත් කරන්න පුළුවන් ලෙස නොබිඳිය හැකි එවිඩන්ස්, බිඳින්න බැරි සාක්ෂියක් මේ තුන් දෙනා ඉදිරිපත් කර තිබෙනවා යේසුස් වහන්සේගේ ජීවිතය ගැන. අපි වගේ දැන් වහන්සේට ප්‍රශංසා කරනවා. මේ මම කියන ඔක්කොම මගේ පොත්වලත් තිබෙනවා. මතක තියාගන්න නම සයිමන් ග්‍රීන්ලීෆ්. First professor of professor of law Harvard University. ඒවා Google කරලා බලන්න පුළුවන් මේ වල සත්‍යතාවය. දැන් අපි යනවා උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ඒ පරණ කතන්දරයට. සර්පයා හෙවත් සාතන් ආවා, ඇවිල්ලා පරීක්ෂාවක් දුන්නා. සර්පයා මොකද කිව්වේ උත්පත්ති 3:4. ඇයි අපි මේ කතාව කියවන්නේ? මේකේ තාත්වික භාවය, මේකේ සත්‍යතාවය, true to life, ජීවිතයට ඇත්තයි. මේකේ කියලා තියෙන දේවල් අදත් වෙනවා. ඒකයි අපි දන්නේ මේකේ තියෙන ඇත්ත කතා කියලා. සුරංගනා කතා නෙමෙයි. මේකේ තියෙන ඇත්ත කතා, වෙච්ච කතා. දැන් බලන්න මේ සිද්ධියක් වෙච්ච විදිහටම ලියලා තියෙන හැටි. සර්පයා කියනවා නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක්නිසාද? එයාගේ භාෂාවෙන් කියනවා සත්තකින්ම නසින්නේ නැත කියලා ලොකු බොරුවක් කිව්වා. නුඹලා එයින් කන දවසේ නුඹලාගේ ඇස් ඇරන බවත්, නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රීට කීවාය. එයා දෙවියන් වහන්සේ ගැන බොරුවක් කිව්වා. සහ ප්‍රස්තුතය ගැනත් බොරුවක් කිව්වා. දැන් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දීලා තිබුණා යහපත ගැන දැන ගැනීම ඒ ජීවන වෘක්ෂයෙන් හැමදාම ඵල බුදින්න කියලා. නමුත් යක්ෂයා යෝජනාවක් ගේනවා යහපතින් එහා නපුරක් තිබෙනවා. යහපතින් එහා නපුරක් තිබෙනවා. දැන් ඔය හඬ ඔබට ඇහුනේ කවදාද ෆෝන් එක බලනකොට? යහපතින් එහා නපුරක් තිබෙනවා. ඔය ස්ක්‍රීන් එකේ තව දේවල් තියෙනවා. හොරෙන් බලන්න දේවල් තිබෙනවා. යහපතින් එහා නපුරක් තිබෙනවා. පොඩි නපුරෙන් එහා තව නපුරක් තිබෙනවා. අන්න හඬ. එතකොට ඒගොල්ලන්ට කිව්වා මේ ගහෙන් කෑවම යහපතින් එහාට තිබෙන නපුර දැනගන්න පුළුවන්. ඒක බොරු කතාවක් නෙමෙයිනේ. ඒක ඔබටත් වෙන පරීක්ෂාවක්, මටත් වෙන පරීක්ෂාවක්. ඒක හැමෝම දන්නවා අද දවසේ වෙන දෙයක්. ඒ නිසා අපිට ගැලවුම් කරුවෙක් අවශ්‍යයි. ඉතින් මොකද උනේ? ඇස් ඇරෙන බව දැනගත්තා. දැන් එයා දෙවියන් වහන්සේ ගැන බොරුවක් කිව්වා. ඔව් දෙවියන් වහන්සේ යහපත හා නපුරේ වෙනස දන්නවා. හැබැයි දෙවියන් වහන්සේ නපුර භුක්ති විඳින්න යන්නේ නැහැ. අපිව මැව්වේ දිව්‍ය ස්වරූපයෙන් යහපත භුක්ති විඳීමට පමණයි. නමුත් මේ පරීක්ෂාව ආවා යහපතෙන් එහා නපුරක් තිබේ. ඉතින් අර ලිබ්බොක්ක ළඟට යන පොඩි ළමයාට හිතෙන්න පුළුවන් අර ලිබ්බොක්කේ තියෙනවනේ කහපාට ලස්සන දෙයක්. දැන් නම් වැඩි ලිබ්බොක්කවල නෑ, ඔක්කොම ගෑස් වල නෙවෙන්නේ. ඉතින් ඒ ළමයාට හිතෙන්න පුළුවන් අත දාලා කාලා බලන්න ඕන කියලා අර ලිබ්බොක්කේ තියෙන බටර්. අම්මා දෙන බටර් වලට වඩා රහ ඇති කියලා. ඉතින් අපි දන්නවා ලිබ්බොක්කේ බටර් කන්න ගියොත් අත පිච්චෙනවා කියලා. ඉතින් යහපතින් එහා තියෙන නපුර අත්හදා බැලීම. දැන් වහන්සේට සමාන වෙනවා කිව්වා. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බව දැමන. එතකොට අපිට එක පරීක්ෂාවක් වෙනවා අපේ රුචිය. අපි භුක්ති විඳින දේ, අපි පරිභෝජනය කරන දේ. ඒකෙත් එනවා ආශාවෙන් එහා තිබෙන තෘෂ්ණාව. ආශාව අභිභවා යන තෘෂ්ණාවක් තිබෙනවා. ඉතින් ඒ දෙවෙනි එක ඇස්වලට ප්‍රියයි. ඇස්වලට දැනෙන ආකර්ෂණය. දැන් ඔබට මතක් වෙයි යේසුස් වහන්සේටත් මේවා ආපු හැටි. ගල් රොටි කරලා කන්න. කඳු උඩට ගිහිල්ලා පෙන්නවා. අර ඔක්කොම ඇස්වලට පේන මහිමය ඔබට දෙන්නම් මට පොඩ්ඩක් වදින්න. ඉතින් මිනිස්සු ටිකක් දියුණු වෙනකොට ඇස්වලට පෙනෙන ලොකු මහිමය ඉක්මනින් ලබා ගැනීමට එක යක්ෂ දේවල් කරන්න පටන් ගන්නවා. මොකද යක්ෂයාගේ යෝජනා එදා වගේම අදත් වෙනවා. ඉතින් මිනිස්සු එක දේවල් සඳහා එක විශ්වාසයන් තබාගෙන එක තැන්වලට යනවා. එක විෂයට අධිපති එක අය පත් කර තිබෙනවා. ඔවුන්ගේ බැල්මෙන් අනිත් අයව පරාජය කරන පිණිස. ඉතින් අපි දන්නවා අපේ දෙවියන් වහන්සේගේ අදහස අනිත් අයව පරාජය කරන්න නෙමෙයි. අපිට උන්වහන්සේ දීලා තිබෙන දිව්‍ය පත්කඩ උපරිමයෙන් අපි ඉෂ්ට කිරීමට උන්වහන්සේ අපිට පිහිට වෙනවා. එතකොට මේ ඇහැට පෙනෙන
ලස්සන දේවල්, ආකර්ශනීය දේවල්. තුන්වෙනිව කිව්වා නුවණ ලැබීම සඳහා ආශාව යුතුයි. දෙවියන් වහන්සේ එක්ක තරඟ කරන්න පුළුවන් නුවණක්. දැන් පේනවාද විද්‍යාවට වෙලා තියෙන දේ? විද්‍යාව ටිකක් දියුණු වෙගෙන එනකොටම දෙවියන් වහන්සේ එක්ක තරඟ කරන්න පුළුවන් නුවණක් විද්‍යාව ලබා දෙනවා කියන තරඟයට විද්‍යාව කරන බොහෝ අය ඇතුළු වුණා. මම නිතර කියලා තිබෙනවා ඒ වුණාට ඔක්කොම පුරෝගාමී විද්‍යාඥයන් මම නමුත් කියලා තියෙනවා මයිකල් ෆැරඩේ, ලුයි පාස්චර් අපේ ඔක්කොම නීති හදපු විද්‍යාඥයන්, ඒ වගේම කැල්කියුලස් ක්‍රමය නිපදවපු එක්කෙනා, ඒ ඔක්කොම චාල්ස් බැබේජ්, ඔක්කොම කම්පියුටර් මුලින් හිතපු එක්කෙනා, ඔක්කොම ක්‍රිස්තුස් වහන්සේව බොහොම කිට්ටුවෙන් දැනගෙන හිටපු අය. මේ ළඟදී අර අභ්‍යවකාශ තරණයට ගිය ගගනගාමීන් කීප දෙනෙක්ම කියලා තිබුණා ඔවුන් කොපමණ ඇදහිල්ලෙන් ශක්තිමත් වුණාද ඒ ලත් අත්දැකීම තුලින් කියලා. ඉතින් අපි යටහත් වෙමු. අපේ නුවණ දෙවියන් වහන්සේට විරුද්ධව උසස් වෙන්න අවශ්‍ය නැත. අපේ නුවණ පුළුවන් තරම් දෙවියන් වහන්සේගේ උපකාරයෙන් මිනිසාගේ යහපත සඳහා පාවිච්චි කරමු. ඉතින් අපි දන්නවා මිනිසා උඩඟු ලෙස දෙවියන් වහන්සේ පරමාණුව මැව්වා. ජොන් ඩෝල්ටන් පරමාණුවේ ව්‍යුහය කියලා දුන්නා. මිනිසාට සිතක් ආවා පරමාණුව බිඳලා බලන්න. ඉතින් පරමාණුව න්‍යෂ්ටික බලය එක්ස්රේස් වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මිනිහා න්‍යෂ්ටික ආයුධ හදන්න පටන් ගත්තා. එන්න ඒක රොබර්ට් ඔපෙන්හයිම කියන විද්‍යාඥයාත් ගොඩක් පරමාණු බලය අත්හදා බලන්න, විශේෂයෙන්ම පරමාණු බෝම්බය නිපදවන්න ඉවහල් වුණා. ඒ පරමාණු බෝම්බය පළවෙනි සැරේ පත්තු කරාම කොලරාඩෝ නිවාඩා කාන්තාරේ එයා කිව්වා මම මාරයා වුණෙමි කියලා. අමුතු කතාවක් එයා කිව්වා. මරණය කරේ බලය ඇත්තා වුණේ මේ විද්‍යාඥයෙක්. ඒ කාලේ හිටපු දක්ෂම ෆිසිසිස්ට් කෙනෙක්, භෞතික විද්‍යාඥයෙක්. ඊළඟට ඒගොල්ලෝ පරමාණු බෝම්බය නිපදුවා. ඉතින් ඒගොල්ලෝ තීරණය කරා පරමාණු බෝම්බය දාන්න ඕන කියලා ජපානයට. අයින්ස්ටයින් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. එයා බොහොම දුක් වුණා. එයාගේ E=mc² සමීකරණය පටන් අරගෙන සමීකරණය පාවිච්චි කළ පරමාණු බෝම්බය හැදුවා කියන එකට. ඉතින් ඒගොල්ලෝ හිරෝෂිමා වලට පරමාණු බෝම්බය දැම්මා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා ගියා. එතකොට හැමෝම කිව්වා විනාශය දැකලා ඇති කියලා. රොබර්ට් ඔපෙන්හයිම කිව්වා ඒ මදි. හිරෝෂිමා වලට බෝම්බය දැම්මේ යුරේනියම් බෝම්බය. නමුත් අපි ප්ලූටෝනියම් බෝම්බය දාන්න ඕන. ඒකත් අත්හදා බැලීමක්. මේක විද්‍යාත්මක අත්හදා බැලීමක්. කාත් සමගද? මිනිස් ජීවිත සමග. හිරෝෂිමා ලොකු නගරයක්. ඊළඟට ඒගොල්ලෝ ඒක නාගසාකි වලට දැම්මා. නාගසාකි වල ඔක්කොම මැරුණා. ඔක්කොම මැරුණා. එක මිනිස්සෙක් ඉතුරුනේ නැහැ. හිරෝෂිමා වල බෝම්බය දැම්මම ජර්මනිය යුද්ධය නැවැත්තුවා. ඒ වුණාට ඒ විද්‍යාඥයා කිව්වා අපේ විද්‍යා අත්දැකීම ඉවර නැහැ. ඒ කියන්නේ විද්‍යාව වැරදි විදිහට ගියාම කොපමණ ශෝචනීයද. ඇයි මම මේක මෙච්චර ඌමනාවෙන් කිව්වේ? අපි මෙතන දැක්කා සර්පයා කියපු එක නුවණ ලැබීම සඳහා දෙවියන් වහන්සේ වාගේ වීම සඳහා ආශාවිය යුතු ගහක් කියලා ඇයත් පුරුෂයාත් ඒක අරගෙන කෑවා. අද වෙන මොනවද ලෝකෙ වෙන්නේ? දෙවියන් වහන්සේ හදපු දේවල් විනාශ කරන්න. ඒ වගේ දේවල් තිබෙනවා. මේ වගේ අනාවරණ වැඩසටහනක ඒ ඔක්කොම කියන්න අමාරුයි. හැබැයි මනුෂ්‍යයට යම් කිසි පහත් සිතක්, යටහත් සිතකුත් ඇති වෙගෙන එනවා. මොකද අපි දන්නවා පැසිෆික් රිම් එකේ. ඒ කියන්නේ ශාන්තිකර සාගරයේ ඉන්දුනීසියාවෙන් පටන් අරගෙන මැලේසියාව, චීනය, රුසියාව, එතකොට එහා පැත්තට යනකොට ඇලස්කාව, ඇමරිකාවේ බටහිර බෙරළ දිගේ ඒ සාගර පතුලේ බොහෝ ගැඹුරේ තිබෙන ටෙක්ටොනික් ප්ලේට්ස්. ඒකට පැසිෆික් රිම් කියලා කියන්නේ වටේම තියෙන නිසා මේවා තියෙන්නේ ඊටාම ගැඹුරේ. ඒ හැම එකකම ගින්දරක් පත්තු වෙනවා. ඒ කියන්නේ ලාවා රත් වෙවි එක තැනකින් පොඩ්ඩක් පිපුරෙනවා. ඊට අමතරව ඔක්කොම පැසිෆික් සාගරයේ වතුර රත් වෙනවා. වතුර රත් වෙනකොට ඔක්සිජන් අඩු වෙනවා. අපි හැමෝම දන්නවනේ ඒක. ඒක චාල්ස්ගේ නියමය. වතුර රත් වෙනකොට ඔක්සිජන් අඩු වෙනවා.
ඒ මහා විශාල තාප දහරා උඩට හදිසිය ඇවිල්ලා විශාල ජල ප්‍රමාණයක් එහාට මෙහාට තල්ලු කරනවා. දැන් ඒක එල්නිනෝ වෙයි. එල්නිනෝ වැඩියෙන් තදින් එයි. අපිට ආවනේ ඩිට්වා. දැන් මේ ළඟදිත් ආවා ආයෙත් ජල ගැලීම් එන තරම් ගම් වතුරක්. ගොඩක් කෘෂිකර්මය විනාශ වෙනවා. ඒක නවත්වන්න ක්‍රමයක් නැහැ. ඉතින් දේවචනේ කියනවා ගීතාලේ 102 දෙවියන් වහන්සේ මැවූ ලෝකය එන්න වස්ත්‍රයක් මෙන් පරණ වෙනවා කියලා. ඒක තමයි මේ ඉන්ටර්ටෙක්ටොනික් බෝඩර් එකේ කතාව. එතකොට ඒ සාගර ජලය රත් වෙනකොට ඔක්සිජන් අඩු වෙනකොට සාගැස්සම් කියලා ඇල්ගී වර්ගයක් ගොඩාක් වැඩි වෙන්න පටන් අරන් තිබෙනවා. ඒවා මේ වෙරළවල් වලට එන්නත් පටන් අරන් තිබෙනවා. අට්ලාන්ටික් සාගරයේ හරහත් මේක පටන් අරන් තිබෙනවා. ඉතින් මේක විද්‍යාඥයන්ට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ කලින් හිතුවා මේ ගස් කපපු නිසා, ආහාර වවන නිසා, සත්ත්ව පාලනය නිසා ලෝකගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙලා එහෙම කියලා. දැන් විද්‍යාඥයෝ කියනවා ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදි. දැන් මේ රත් වෙලා තියෙන්නේ අර ඉන්ටර්ටෙක්ටොනික් බෝඩර්ස් වල පොළව යට මහා ගැඹුරේ තිබෙන ලාවා රත් වෙවි උඩට එන්න හදනවා. එතකොට උඩ තියෙන ජලය රත් වෙවි මහා විශාල තාප දහරා නිකුත් කරලා වලාකුළු මෙට්‍රික් ටොන් ගණන් එක පාට එක පැත්තකට ඇවිල්ලා විශාල ලෙස ජලය ඇද හැලෙනවා. තවත් පැත්තකට නියඟය ඇවිල්ලා ලැබුගිනි එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සෑන්ඩ්ස්ටෝම් කියන හරියේ සෑන්ඩ්ස්ටෝන් මේ අමරිකාවේ උතුරු අමරිකාවේ බටහිර බෙරළේ පැල්මවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ හරි බයෙන් ඉන්නේ කොච්චර පැලෙයිද මොකද මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි මේවා කියන්නේ ප්‍රීතියෙන් නෙමෙයි. අපි මේවා කියන්නේ අර මුල් කතාව. දෙවියන් වහන්සේ වාගේ වෙන්න නුවණ ඕනා වගේ හැඟීමකින් මිනිසා ක්‍රියා කරනකොට මිනිසා කොච්චර අසරණ වී තිබෙනවද? නමුත් අපිට ආදරණීය දෙව්පියෙක් ඉන්නවා. එතුමා පොරොන්දු වී තිබෙනවා මේ ලෝකේ පරණ වෙනකොට යේසුස් වහන්සේගේ ඊම ළඟයි කියලා. ඒක දේවචනේ තියෙන පොරොන්දුවක්, සත්‍යයක්. උන්වහන්සේ මෙලොව අත්හැරලා යාමට ඉස්සෙල්ලා කිව්වා උන්වහන්සේගේ ඊම ගැන. අපි ඊළඟ අනාවරණ පාඩමෙන් ඒක ටිකක් බලන්න යනවා. යේසුස් වහන්සේගේ ඓතිහාසිකත්වයත් උන්වහන්සේ මේ කාලය ගැන මොනවද කියලා තියෙන්නේ. එතකොට අපිට පුදුම හිතෙයි උන්වහන්සේ කොච්චර දැනන් හිටියද? උන්වහන්සේව දැන ගැනීම අපිට කොච්චර අවශ්‍යද? ලෝකය තුල උන්වහන්සේ තම රැළ රකින්නේ කෙසේද? ආර්ථිකව, දේශපාලන වශයෙන්, ඒ වගේම පාරිසරික වශයෙන් අමාරුවට අසීරුවට පත්වෙන ලෝකෙක දේවදරු කැල උන්වහන්සේගේ බැටළු රැළ උන්වහන්සේ රකින්නේ කෙසේද? ඔබ ඒකාන්තයෙන්ම වටහා ගනීවි අපේ යහපත් එනේ රට තම බැටළුවන් බලා ගැනීමට හොඳටම පුළුවන්. ඔබ අදම තීරණයක් ගන්න මමත් යේසුස් වහන්සේ මාර්ගයේද ජීවනයේද සැබෑවද ලෙස පිළිගනිමි. ජේසුනි මගේ හදවතට වැඩම කළ මැනව. බුද්ධියෙන් උඩඟු වී මා ඔබ එපා කරා නම් මට සමා වෙන්න. මම අදම සිතින් තැවි ඔබ වහන්සේගේ වචනේ සත්‍යතාවය පිළිගනිමි. ඔබ වහන්සේගේ කුරුසියේ පූජාව පිළිගනිමි. මගේ පාපයට කමා කළ මැනව. සිතින් උඩඟු අවස්ථා ගැන මට කමා කළ මැනව. ඔබ වහන්සේ ගැන පරිභවයෙන් කතා කරා නම් මට කමා කළ මැනව. යේසුනි මගේ හදවතට වැඩම කරන්න. ඔබ වහන්සේ සමග ඔබ වහන්සේගේ දරුවා ලෙස ජීවත් වෙන්න මට පිහිට වෙන්න. මා අඳුනන අයටත් මේ සත්‍ය කියා දෙන්න මට පිහිට වෙන්න. ඔබ වහන්සේගේ වචනය දිනපතා කියවන්නටත් ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරන්නටත් මට පිහිට වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි.